කල්‍යාණ මිත්‍රවරුනි, තෙරුවන් සරණයි. අද දවසෙත් පුංචි දහම් පණිවිඩයක් ඔබට කිව්ව නම් හොඳයි කියලා මට හිතුණා. ඒ තමයි මේ විදිහට ඔයාලා ඉස්සරහට ආවේ. ඇත්තටම කල්‍යාණ මිත්‍රවරුනි, අපි හැමෝම ජීවිතේ සරණක් හොයනවා. අපි අහලා තියෙන බුදු ගුණයක් තියෙනවා අසරණ සරණෝසේක කියලා. මේ බුදු ගුණය ගැන ඇත්තටම බැලුවොත් මොකක්ද ඔයාලට හිතෙන්නේ? බුදු පියාණන් වහන්සේට අසරණ සරණ උනේ මොකක්ද? අසරණයා කවුද එතන හිටියේ? සරණ කරගත්තේ මොකක්ද වෙන කාරණා පිළිබඳව ඔයාලා හිතලා තියෙනවද? අපි හැමෝම එක්තරා විදිහකට සසරේ අතරමං වෙච්ච අසරණංගව තමයි අපි හැමෝම. මේ අසරණභාවයෙන් මිදෙන්න සරණ කරගන්න ඕනදී බුද්ධ දේශනාව දර්ශනය ඇතුලේ මුලින්ම කියන මොකක්ද කල්‍යාණ මිත්‍රවරුනි? බුද්ධං සරණං ගච්ඡාමි කියලා. හොඳට බලන්න කල්‍යාණ මිත්‍රවරුනි, කී දෙනෙක්ද මේ බුද්ධිය සරණ කරගෙන ඉන්නේ කියලා. අද ගොඩාක් සරණ කරගෙන ඉන්නේ දැනුම කියන එක. සහ මනස ප්‍රමුඛ කරගෙන ඉන්න අය තමයි අද ගොඩාක් ඉන්නේ. ඉතින් කල්‍යාණ මිත්‍රවරුනි, මෙන්න මේ බෝසතාණන් වහන්සේ අසරණ බව දැනගෙන අසරණයාට පිහිටක් වේ. ඒ කියන්නේ තමාගේ අසරණ බව දැනගෙන තමාට පිහිට කරගත්තා වූ බුද්ධිය තමයි අන්නයට දේශනා කරේ ඔබ බුද්ධ සරණං ගිහිල්ලා මේ අසරණ බය මිදලා සරණ වෙන්න කියලා කිව්වේ. එතකොට කල්‍යාණ මිත්‍රවරුනි, පොඩ්ඩක් හිතන්න මේ හිත ගත්තාම අපි හැමෝම කියන කාරණාවක් තමයි අපේ හිත බොහොම වේගෙන් එහෙට මෙහෙට දුවනවා කියන කාරණා අපි කියනවා. එතකොට කෙනෙකුට විනාඩි 5ක් භාවනා කරන්න හෝ හිතේ කර්මණක තියන්න කිව්වහම කියන කතාව තමයි හිත බොහොම වේගෙන් එහෙම දුවනවා කියන කාරණාව. එතකොට ඔයාලට තේරෙනවද අපි කොච්චර අසරණයිද මගේ හිත ඉදිරියේ කියලා? ඇයි මගේ හිත මගේ ළඟ විනාඩි 5ක් මට ඕන විදිහට තියන්න බැරි හින්දා. මෙන්න මේ අසරණභාවයෙන් මිදෙන්න ඕනි අංකයකට අපි. එතකොට එහෙනම් ඒකට මොකද කරන්න? ඔබ යම් විශේෂ දෙයක් පුරුදු කරන්න ඕන ජීවිතය ඇතුලේ. හැමෝම දන්න වචනයක් තමයි සතිය සිහිය කියන කාරණාව. මොන විදිහෙන් ඔබ එක අරමුණක ඉන්න ඔබ හිත පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබගේ හිතට ඕන විදිහට ඔබ අයාලේ ඔබ එක්කගෙන යනවා. හොඳට බලන්න. දඩාවතිය ගිය බල්ලෙකුත් සහ ගෙදර හදන බල්ලෙකුත් ගත්තාම දෙන්න දෙවිදිහක්. වචනෙට කීකරුයි. ගෙදර හදන එක. හැබැයි දඩාවතිය ගිය එකනා ගිය බල්ලා වචන කීකරු වෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතත් දඩාවතිය ගිය හිතක් තියෙනවා. හිත මෙල්ල වෙලා නැහැ අපිට. අන්නේ මෙල්ල නොවුණු හිත দমনය කරගන්න නම් ඔබ බුද්ධිය උදව් කරගන්න ඕනේ. බුද්ධිය සරණ කරගන්න ඕනේ. අන්නේ බුද්ධිය නිවැරදිව කෙනෙක් සරණ කරගත්තා නම් අන්න එයා අසරණ බවෙන් මිදලා සරණ කරගත්ත කෙනෙක් බවට සරණ ගිය මොන සරණද? බුදුන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් කල්‍යාණ මිත්‍රවරුනි, මේ අපි සසරේ ඔබ හැම වෙලේම සනසීම, නිවීම, සතුට හොයමින් තමයි හැල්මේ දුවන්නේ. හැබැයි කිසිම කෙනෙක් නතර වෙලා උත්සාහ කළා තියෙනවද බලන්න මේ සතුට කෙනෙක් කොහෙද තියෙන්නේ නැත්තම් නිවීම කෙනෙක් කොහෙද තියෙන්නේ කියලා බලන්න. අර කියවනක් තියෙනවා හුලුවත්ත හුලුවත්ත ගිනි ගන්නකොට ඒ හුලුවත්ත නිවන්න නම් හුලුවත්ත ගසන්න මොකද වෙන්නේ? නිවන්න ගැසුවොත් එimhe ගින්න වැඩි වෙන එකයි වෙන්නේ. එහෙනම් හුලුවත්ත පැත්තක තිබ්බනම් ඒක නිදහස, ඒක නිවෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි මේ දුවන එක නතර කරලා පුංචි වෙලාවක් Taman දිහා බලන්න පුරුදු වෙන්න. තමන්ගේ දිහා බලන් ඉන්න පුරුදු වෙනවා තමයි දකින්නේ. බලන්න උත්සාහ කරද්දී ඔබට තේරෙයි ඔබේ හිත කොච්චරක් ඔබව අතරමං කරන්න හදනවද කියලා. මේ ලෝකේ කවුරුත් කවව රවට්ටන්නේ නැහැ. ඔබේ හිත නැත්තම් තමන්ගේ හිතම තමව රවට්ටන්නේ. හේතුව මොකද? අපිට අපේ හිත සහ අපේ මනස ඇතුළේ හැදෙන කතාවට අපි අහු වෙලා, ඒ මනසේ කතාව ජීවිතේ වෙලා, ඒ මනසෙන් දෙන්න කතාවේ චරිතය මගේ වෙලා, ඒ මට දැන චරිතේ තමයි හරි කියලා පිළිඅරගෙන අපි චරිතම රඟපාන්නේ. ඒ නිසා මෙන්න මේ අනාථභාවය හැමෝම මිදෙන්න ඕනේ. හැමෝම අසරණ භාවයෙන් සරණ භාවයට එන්න ඕනේ. අසරණ භාවයෙන් සරණ භාවයට එන්න නම් ඔබ බුද්ධිය සරණ කරගන්න ඕනේ. එතනන්නේ බුද්ධිය සරණ කරගත්ත කෙනා නිවැරදිව මේ දේ දකිනවා. නිවැරදිව ජීවිතය දකිනවා. ප්‍රශ්නයක් දැක්කම ප්‍රශ්න නිවැරදි උත්තරේ හොයනවා. එයාට උත්තරේ පේනවා කල්‍යාණ මිත්‍රවරුනි. යම් කිසි දෙයක කලබල වුණොත් කොරස් කටේ අත දාගන්න බෑ කියනවා වගේ අපි කලබල වුණොත් කල්‍යාණ මිත්‍රවරුනි අපිට ප්‍රශ්න පේන්නේ නැතු උත්තරේ පේන්නේ නැතු යනවා. උත්තර හොයාගන්න බැරුව යනවා. ඒ නිසා මොහොතක් නතර වෙලා තමන්ගේ අසරණ වෙච්ච හිත සරණ කරන්න. ඒ අසරණ වෙච්ච හිත නැත්තම් හැල්මේ දුවන හිත
බුද්ධිය තුල ගැට ගන්න. ඔබේ බුද්ධිය තුල ගැට ගන්න. ගැට ගැවට පස්සේ බුද්ධියට අවනත වෙච්ච, බුද්ධියට කීකරු වෙච්ච හිතක් අපේ තුල හැදෙනවා. ඒතර එයා තුළ ධර්මයේ කියන එක පිහිටනවා. එයා තුළ සංගුණ නිකන් નિરાයාසයෙන්ම එයා තුළ ඉන්න පටන් ගන්නවා. අපි හරියට මේක කරගත්තා නම් අපේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙනවා. ඔබ නිවැරදි වෙන්න පටන් ගන්නවා. ඔබ තුළ මනා කලමනාකරණයක් නැත්නම් ජීවිතය අයාලියක් නැතුව ජීවිතේ නියම දිශාවට හරව ගන්න පුළුවන් වෙනවා. දිශාගත කරන්න පුළුවන් වෙනවා. කොහෙටද? නිවීමට. නිවීම අරමුණු කරන අපි ගොඩාක් දේවල් කරනවා. අවසානයේ ඉතුරු වෙන්නේ පුංචි වේදනාවක්. හැබැයි ඔබ හරියට බුද්ධිය සරණ කරගෙන නිවීමට කෙනෙක් ආවොත් එයා තුළ කවදාකවත් විඳවීමක් නැහැ. එයා තුළ නිවීමක් නැත්තම් සමාපත්තියක් සම්මාසුවයක් තමයි අරහු වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයාලා හැමෝටම කියන්නේ මෙන්න මේ අසරණභාවයෙන් මිදෙන්න ඔයාලා හැමෝම බුද්ධිය වහවහ සරණ කරගන්න. ඒකට හොඳම කාලේ මේ කාලේ. ඔබට අවශ්‍ය සියලුම සම්පත් සහ සියලුම දේ ඔබ තුළ තියෙනවා. ඔබ මේ ලෝකේ අංග සම්පූර්ණ මිනිහෙක් කියලා ඉපදෙලා හිතන්න පුළුවන් කාලේ මේ දේ කරන්නේ නැතුව අවසාන කාලයේදී ඔබ මැරෙන්න උන්න මෙන්න මුකුත් කර කියාගෙන බැරි කාට ඇවිල්ලි වෙලා මේ කරන්න බෑ කල්ලාන මිත්‍රෝන්. ඔබට ඇඟේ හයිය තියෙන කාලේ පුළුවන් හිතන්න පුළුවන් කාලේ මේ දේ කරගන්න. මේ දෙක අවසාන කාලේ වෙනකොට ඔබ සතුටින්, සැනසීමෙන්, නිවීමෙන් ඉන්න කෙනෙක් බඩපත් වෙන්න ඕනේ. අන්‍යයා තමයි හරියට බුද්ධං සරණ කෙනෙක් ගිය බඩපත් වෙන්නේ. ඉතින් ඒස මං හිතනවා වාට මේ කියන පණිවිඩය තේරෙනවා. මම මේ කියන වචන අහන්න එපා. මම මේ කියන්න හදන පණිවිඩය තේරුම් ගන්න උත්සාහ කරන්න. අද ගොඩාක් හඳ පෙන්වන ඇඟිල්ල දිහා බලන මිසක් හඳ බලන උත්සාහ කරන්නේ නැහැ කවුරුත්. හඳ ඇඟිල්ල ඇදකොද හොයනවා. ඇඟිල්ල නියපොත් දිගට කොටද බලන මිසක් පෙන්වන හඳ දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් ගැටුම් තියෙන්නේ. යම්සි කෙනෙක් යමක් දැකලා එයා දෙන පණිවිඩය ගන්න පුළුවන් නම් එයාට කියන පණිවිඩය හරහා එයාට පුළුවන් වුණා ඒ ජීවිතය හදාගන්න. ඒ නිසා මම හැමෝටම කියන්නේ හැම දිනකටම කියන්නේ මෙන්න බුද්ධ උදව් කරගන්න ඔයාලා. ඒකට සුදුසු කාලේ නැවතත් මතක් කරොත් සුදුසු කාලේ තමයි මේ කාලේ. ඊටම දුර්ලභ කාලයක් මේ ගෙවෙන්නේ අපි හැමෝගෙම. මේ ගෙවෙන තප්පරේ වට කවදාකවත් හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ගෙවෙන මොහොත ගෙවිලි ඉවර වෙන්න කලින් මේ ජීවිතේ මේ මොහොතේ මේ පවතින මොහොතේ ගෙවෙන හැම මොහොතක්ම ආය ඔබට නැවත කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොත හරි දුර්ලභ මොහොතක් මේ ගෙවෙන්නේ. නමුත් අපි ඒ දුර්ලභ මොහොත දකින්නේ නැහැ. අපි හන්නේ අනාගතයේ තුල නිවීමක්, අනාගතයේ සැනසීමක්. හැබැයි ඔබට මේ දුර්ලභ ගෙවෙන මේ මොහොත තේරෙන්නේ නැහැ. දුර්ලභයෙන් ඇතෑරෙන ජීවිතය ඔබට තේරෙන්නේ නැහැ. මෙන්න මේ ඇතෑරෙන ජීවිතය අල්ලගන්න. ඒ ජීවිතය අල්ලගෙන ඒ ජීවිතය තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔබ මේ බුද්ධිය සරණ කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. මට ඒක තමයි අද දවස් වල දෙන්න පණිවිඩය. එහෙනම් ඔයාලා ඒක තේරුම් අරගෙන වහවහ බුද්ධිය සරණ කරගෙන වහම මේ භයානක සසරෙන් ගැලවිලා වහවහ ඉක්මනට නිවීමට එන්න. නිවීම සැනසීමේ ඉන්න. සතුටෙන් ඉන්න. ජීවිතය ජය ගන්න හැම දිනාටම ශක්ති ධෛර්ය වාසන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පුංචි දහම් පණිවිඩය මම ඉතින් සමාප්ත කරන සිටු දිනාටම සම්මා සම්බුදු සරණයි. ජය වේවා.